හෙලෝ අයුබෝවන් සුබ දවසක් ඔයාලට. SN Dislearn YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔබ අලුත්ම ගමනකට රැගෙන යනවා. බොහෝ දෙනෙක් සුළු කොට සලකන එහෙත් අතිවිශාල විදේශ විනිමයක් උපයන්න පුළුවන් අපේම නිෂ්පාදනයක් ගැන අද අපි ඔබට කියලා දෙනවා. ඔව් අපි කතා කරන්නේ ශ්‍රී ලාංකික බුලත් අපනයන ව්‍යාපාරය ගැන. මේ වීඩියෝ අවසානයේදී ඔබ බුලත් ව්‍යාපාරික ලෝකයට පිවිසීමට අවශ්‍ය සම්පූර්ණ දැනුම ඔබ පරිපූර්ණ වනු ඇත. අපි මේ සංකීර්ණ ක්‍රියාවලිය කොටස් තුනකට බෙදා සරලව ඔබට පැහැදිලි කරනවා. පළවෙනි කොටස ගුණාත්මක භාවයේ පදනම. සැපයුම් ජාලය සහ ඇසුරුම් කරණය. ඕනෑම අපනයන ව්‍යාපාරයක සාර්ථකත්වයට මූලිකම සාධකය තමයි ගුණාත්මක භාවය. බුලත් ව්‍යාපාරයේදී මේක ඊටත් වඩා වැදගත් වෙනවා. නිවැරදි සැපයුම් කරුවන් තෝරා ගැනීම. සෑම ප්‍රදේශයකම බුලත් වලට සුවිශේෂී ලක්ෂණ තියෙනවා. උදාහරණයක් විදිහට මහියංගනයෙන් කුලියාපිටිය ප්‍රදේශයෙන් ලැබෙන බුලත් එහි විශාලත්වය සහ ඝනත්වය නිසා ජාත්‍යන්තර වෙළඳ පොලේ ඉහළ ඉල්ලුමක් තියෙනවා. බෙලියත්ත දිවුලපිටිය වගේ ප්‍රදේශවල බුලත් එහි තීව්‍ර රසය නිසා ප්‍රසිද්ධයි. වෙළඳ පොලෙන් බුලත් මිලදී ගන්නට වඩා හැකිනම් ඔබ වගා කරන්න උත්සාහ කරන්න. නැත්නම් ඔබ ගොවීන් සමග ඍජුවම සම්බන්ධ වන්න. මේ තුලින් ඔබට ස්ථාවර සැපයුමක් වගේම හොඳ මිලක් ලබා දෙන්න පුළුවන්. බුලත් වර්ග කිරීම සහ ඇසුරුම් කරණය. A grade නිර්ණායකය. පොදුම තත්ත්වයේ බුලත් කොළ කියන්නේ ප්‍රමාණයෙන් අඟල් 4ක් 6ක් අතර කිසිදු කැඩීමක් හෝ තැලීමක් නැති හොඳින් වැඩිණු තද කොළ පැහැති කොළ වේ. අනිත් එක තමයි ප්‍රතිකාර කිරීම. කොළ එකින් එක වර්ග කර ජලයේ ස්වල්පයක් කොළ මත ඉසින්න. ඊළඟ එක ඇසුරුම් කිරීම. වියලි ශක්තිමත් රවුම් හැඩදී කිලෝග්‍රෑම් 9 පරිමාණයේ රවුම් කූඩ භාවිතා කරන්න. ඒ වගේම වාතයේ ගලා යාම සඳහා ඒ සිදුරු තිබීම අනිවාර්යයි. ප්‍රවාහනයේදී නියමිත සිසිල් උෂ්ණත්වයක් පවත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. හරි, දෙවන කොටස. නීතිමය ක්‍රියාපටිපාටියේ පියවරෙන් පියවර අපි හඳුනාගමු. වෘත්තීය අපනයනකරුවෙක් වෙන්න නම් මේ කොටස ඔබට අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. අපි මේ පියවරෙන් පියවර ඔබට පැහැදිලි කරනවා. පළමු පියවර අවශ්‍ය ලියකියවීම. ඔබේ ව්‍යාපාරයේ ලියාපදිංචි සහතිකය, ජාතික හැඳුනුම්පත් සහ පදු ගෙවන්නන්ගේ අංකය, ඒ කියන්නේ ටින් නම්බර් එක වගේ මූලික ලියකියවීම අවශ්‍ය වෙනවා. දෙවන පියවර අත්‍යවශ්‍ය සහතික ලබා ගැනීම. ශාක සෞඛ්‍ය සහතිකය, ඒ කියන්නේ ක්වොරන්ටයින් සර්ටිෆිකේට් එක. මේ ෂිප්මන්ට් එකක් කිරීමේදී අනිවාර්යයෙන්ම තිබිය යුතු ලියවිල්ලක්. ජාතික ශාක නිරෝධන සේවය නැෂනල් ප්ලාන් ක්වොරන්ටයින් සර්විස් ආයතනය මගින් මේ නිකුත් කරනු ලබනවා. ඔබේ බුලත් ඔබේ කිසිදු රෝගයකින් හෝ පලිබෝධකයන්ගෙන් තොර බව මේ සහතිකය මගින් තහවුරු කරනවා. ඊළඟ එක ආරම්භක සහතිකය, සර්ටිෆිකේට් ඔෆ් ඔරිජින්. මේ වාණිජ්‍ය දෙපාර්තමේන්තුවෙන් හෝ වාණිජ්‍ය මණ්ඩලයෙන් ලබාගත හැකියි. මේ වගේ බුලත් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් බව තහවුරු වන අතර ඒ තුලින් ගැනුම් කරුට ඇතම් රටවල පදු සාන ලබාගත හැකියි. දෙවන පියවර ෂිප්මන්ට් කිරීමේ ලියකියවීම. වාණිජ්‍ය ඉන්වොයිස්, කොමර්ෂල් ඉන්වොයිස්. ඔබේ ගැනුම් කරුට ලබා දෙන බිල. අනිත් එක ඇසුරුම් ලැයිස්තුව, පැකින් ලිස්ට්. ඇසුරුම් කර ඇති පෙට්ටි ගණන, බර වැනි විස්තර අඩංගු ලැයිස්තුව. අන්තිම එක භාණ්ඩ පත්‍රිකාව, bill of lading. මුහුදු මාර්ගයෙන් නම් bill of lading, ගුවන් මාර්ගයෙන් නම් යාවේ බිල් එකක් ලබාගත යුතුයි. අවසාන කොටස, දෙවන කොටස. වෙළඳපොළ උපාය මාර්ගය සහ විශ්වාසය ගොඩ නැගීම. අවසාන වශයෙන් ඔබේ නිෂ්පාදනයට නිවැරදි වෙළඳපොළක් සොයාගන්නේ කෙසේදයි අපි බලමු. පළවෙනි එක වෙළඳපොළ හඳුනා ගැනීම. මැද පෙරදිග රටවල් වන පාකිස්තාන්, මැලේසියා, UAE, කටාර් සහ විශාල ශ්‍රී ලාංකික හා ඉන්දියානු ප්‍රජාවක් සිටින යුරෝපීය රටවල් ඔබේ ප්‍රධාන ඉලක්කය විය යුතුයි. දෙවැනි එක ගැනුම් කරුවන් සොයා ගැනීම. අන්තර්ජාලය හරහා අලිබබා, එක්ස්පෝර්ට්ස් ලංකා, වොල්සා වැනි B2B වෙබ් අඩවිවල ඔබේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න. ජාලකරණය. LinkedIn, Facebook, YouTube ගිණුමක් සාදා වෘත්තීය ජාල හරහා අදාළ ආනයනකරුවන් සමග සම්බන්ධතා ඇති කරගන්න. තානාපති කාර්යාල. විදේශයන්හි ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් වෙළඳ තොරතුරු ලබාගත හැකියි. අවසාන වශයෙන් විශ්වාසය ගොඩනැගීම. ඔබ ලබා දෙන සහතිකය නිෂ්පාදනයේ ගුණාත්මක භාවය සහ නියමිත වේලාවට භාණ්ඩ සැපයීම තුලින් දැනුම්කරුවා සමග විශ්වාසනීය සම්බන්ධතාවක් ගොඩනගා ගන්න. මේ ව්‍යාපාරයේ දිගුකාලීන සාර්ථකත්වයට අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී LC ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් බැංකු ක්‍රමවේදයන් භාවිතා කරන්න. ඒ ඔබට වඩාත් පහසුයි. ඉතින් අද අපි කතා කළේ බුලත් අපනයන ක්‍රියාවලියේ A to Z පියවර ගැන. ඔබත් මේ ව්‍යාපාරය ආරම්භ කරන්න උත්සාහ කරන්න, අදම පටන් ගන්න. මේ වගේ තවත් වටිනා ව්‍යාපාරික දැනුම ලබා ගන්න කැමති නම් අපේ SN Dislearn channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාලා ඔබ වගේම තවත් ව්‍යාපාරයක් පටන් ගන්න හිතන කෙනෙකුට share කරන්න.
ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් අලුත් ව්‍යාපාරික අදහසක් සමගින් හමු වෙමු.